ඔබට මතක ඇති 2024 දෙසැම්බර් 18 වෙනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් බදු සංශෝධන ඉදිරිපත් කළා. ඒ අතරින් සාමාන්‍ය ජනතාවට දැනෙන වැඩියක්ම බලපෑමක් ඇති කළ යෝජනාවක් තමයි පොලි ආදායම මත රඳවා ගැනීමේ බද්ද සිට 5 සිට 10 දක්වා වැඩි කිරීම. මේක ක්‍රියාත්මක වෙන්න නියමිතව තිබුණේ 2025 අප්‍රේල් මාසේ 1 වෙනිදා ඉඳලා. ඒක ක්‍රියාත්මක වෙන්න යෝජනා කළ තිබි කොහොමද? හැමෝගෙම බදු නිදහස් දීමනාව කුමක් වුවත් හැමෝගෙන්ම රඳවා ගැනීම බද්ද 10 අඩු කරන්න තමයි යෝජනා කරලා තිබ්බේ. පොලි ආදායම මත ජීවත් වෙන සාමාන්‍ය මිනිස්සුන්ට ලොකු හිසරදයක් මේක. මොකද අඩු කරාට පස්සේ දේශන දෙපාර්තමේන්තුවෙන් මේ රිෆන්ඩ් එක ගන්න එක ලේසි කාර්යයක් නොවන නිසා. ඉතින් අපි මේක දැක්කා. අපට මේක දැනුණා. සාමාන්‍ය මිනිස්සුන්ගේ දුක දැනෙච්ච නිසා අපි රජයට යෝජනාවක් කළා. රඳවා ගැනීමේ බද්දෙන් මහ ජනතාව අමාරුවේ දාන්න එපා කියන තේමාව යටතේ YouTube වීඩියෝවක් කළා. අපි ඒකෙන් යෝජනා කළේ යම්කිසි පුද්ගලයෙකු තමාගේ තක්සේරු කළ හැකි ආදායම බදු නිදහස් දීමනාවට වඩා අඩුයි නම් ඒ කියන්නේ 2025 අප්‍රේල් මාසේ 1 වෙනිදා ඉඳලා රුපියල් ලක්ෂ 18කට වඩා අඩුයි නම් ඔවුන් ප්‍රකාශයක් නිකුත් කරන්න අදාළ මූල්‍ය ආයතන නැත්නම් බැංකුවට ඒ ප්‍රකාශය මත පදනම් කළා පොලි ආදායම මත රඳවා ගැනීම බදු අඩු කරනවද නැද්ද කියලා තීරණය කරන්න කියලා තමයි අපි යෝජනාව කළේ. අපට සතුටුයි. ඒ යෝජනාවත් තවත් බොහෝ යෝජනා එකතු වෙලා රජය ඒක සංශෝධනය කරලා තියෙන්නේ. 2025 මාර්තු මාසේ 28 වෙනිදා නිකුත් කරන ලද සර්කියුලර් එකෙන් මේ යෝජනාව මල් පැල ගැන්වලා තිබෙනවා. අද අපි කතා කරන්නේ ඒ ගැන. රැඳී සිට අපේ YouTube නාලිකාවත් සමග. අලුතෙන්ම පත් වුණු දේශීය ආදායම් කොමසාරි ජෙනරාල්වරයා විසින් 2025 මාර්තු මාසේ 28 වෙනිදා නිකුත් කරන ලද අලුත්ම සර්කියුලර් එකට අනුව මේ විත් වලින් ටැක්ස් එක රඳවා ගැනීම බද්ද ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි. අදාළ වීමට කොන්දේසි කීපයක් තිබෙනවා. එකක් තමයි මේ සඳහා මේ ඩෙක්ලරේෂන් එක කරන්න සුදුසුකම් ලබන්නට නම් ඔහුගේ තක්සේරු කළ හැකි ආදායම තක්සේරු වර්ෂයකට රුපියල් ලක්ෂ 18කට වඩා අඩු වෙන්න ඕනේ. ලක්ෂ 18ක් එහෙමත් නැත්නම් ඊට වඩා අඩු වෙන්න ඕනේ. තක්සේරු කළ හැකි ආදායම කියලා කියන්නේ මතක තියාගන්න තනිකරම පොලි ආදායම නෙවෙයි. තක්සේරු කළ හැකි ආදායම කියලා කියන්නේ යම්කිසි පුද්ගලයෙකුගේ බද්දට යටත් වන සේවානියුක්ත ආදායම වෙන්න පුළුවන්. ව්‍යාපාරයක් තියෙනවා නම් වෘත්තියක් වෙළඳාමක් තියෙනවා ඒ වගේ ලැබෙන බද්දට යටත් වෙන ආදායම තියෙන්න පුළුවන්. වෙනත් ආයෝජන ආදායම්, කුලී ආදායමක්, ලාභාංශ ආදායමක් ආදී වශයෙන් තියෙන ආදායම් සහ තවත් මේ යටතට නොවන වෙන ආදායම් ප්‍රභවයක් තියෙනවා නම් මේ කොටස් හතරම එකතු කරලා බද්දට යටත් කොටස තමයි තක්සේරු කළ හැකි ආදායම කියලා කියන්නේ. පොලි ආදායම විතරක් නෙවෙයි. මෙන්න මේ කියන ආදායම රුපියල් ලක්ෂ 18ක් හරි ඊට වඩා අඩු වෙනවා නම් පමණක් තමයි මේකට සුදුසුකම් ලබන්නේ. අනිත් සුදුසුකම මේක ඉල්ලා හිටින්න පුළුවන් වෙන්නේ ශ්‍රී ලංකාවේ වාසික පුද්ගලයෙකුට විතරයි. වාසික පුද්ගලභාවය තීරණය කරන හැටි අපි ඉදිරි වීඩියෝකින් කරන්න බලාපොරොත්තු වෙනවා. අනිත් කොන්දේසිය තමයි මේ පොලි ආදායම ලැබිය යුත්තේ බැංකුවකින් එහෙමත් නැත්නම් මූල්‍ය ආයතනයකින් පමණක් විය යුතුයි. මේ කොන්දේසි තුන ඇතනම් පමණක් තමයි යම්කිසි පුද්ගලයෙකුට මේ ඩෙක්ලරේෂන් එක කිරීමේ හැකියාව තිබෙන්නේ. ප්‍රකාශය ෆෝමැට් එක මේ සර්කියුලර් එකේ දක්වලා තිබෙනවා. ඔයාට ඒක අපි මේ තිරේ මේ අවස්ථාවේදී දිස්සෙන් අපි දක්වලා තිබෙනවා. මේ රඳවා ගැනීම බදු ක්‍රමයේ ක්‍රියාත්මක වීමේදී තවත් වැදගත් කරුණු කිහිපයක් තිබෙනවා. ඒක තමයි මේ ඩෙක්ලරේෂන් එක කිරීමට බලාපොරොත්තු වෙන හැම පුද්ගලයා සතුවම ටින් අංකයක් තියෙන්න ඕනේ. tax identification number එකක් තියෙන්න ඕනේ. ඒ ටින් නම්බර් එකක් නැත්නම් මේ කරන ප්‍රකාශය වළංගු වෙන්නේ නැහැ. ඒ ප්‍රකාශය උට කිරීමට අයිතිවාසිකමකුත් නැහැ. තාමත්ම වැදගත් කාරණා. මේ වෙන බොහෝ කට්ටිය ටින් නම්බර් එකක් අරන් තියෙනවා. නමුත් සමහර කට්ටිය මේ වෙනකොට ටින් නම්බර් එකක් අරගෙන නැහැ. ඔබ මේ අයිතිවාසිකම මේ පහසුකම ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් අනිවාර්යයෙන්ම අදම ගිහිල්ලා ටින් අංකයක් ලබා ගන්න. තවත් වැදගත් කරුණක් තමයි යම්කිසි පුද්ගලයෙකුට බැංකු තැන්පතු තියෙන්නේ එක බැංකුවක පමණක් නෙවෙයි නම් මේ හැම බැංකුවකටම මේ ප්‍රකාශය කළ යුතුව තිබෙනවා.
බැංකුවකට හෝ වෙනත් මූල්‍ය ආයතන ගණනාවක තියෙන ඒ හැම ආයතනයකටම මේ ප්‍රකාශය ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. මීට පෙර ප්‍රකාශයක් දීලා තියෙන යම් කිසි විදිහකට දැන් ඔබ ආරම්භිත ප්‍රකාශයක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. කාලයක් ගියාට පස්සේ සමහරක් වෙලාවට ඔබගේ තක්සේරු කළ හැකි ආදායම වැඩි වෙන්න පුළුවන් වෙනත් ආදායම් ප්‍රභවයක් නිසා. සමහරක් වෙලාවට තක්සේරු කළ හැකි ආදායම අඩු වෙන්න පුළුවන්. මොන හරි ඔබගේ රස්සාව නැතිවීම නිසා හරි. එවන් විටක ඔබ නැවත ප්‍රකාශයක් කළ යුතුව තිබෙනවා. ඒ ප්‍රකාශයක් කළ විගසම ඊට කලින් දිව ප්‍රකාශයේ වළංගුතාවය අහිමි වෙනවා කියලත් සර්කියුලර් එකේම දක්වලා තිබෙනවා. දරුවෙකුට ඒ කියන්නේ අවුරුදු 18කට වඩා අඩු එක්කෙනෙකුට උනත් පොලි ආදායමක් ලැබෙනවා නම් ඔහු ආදායම් බදට යටත් වෙනවා. ඔහු වෙනුවෙන් ප්‍රකාශයක් කළ හැක්කේ කාටද? ඔහු වෙනුවෙන් ඔහුගේ බාරකරුට බැංකුවට ඒ ප්‍රකාශය කළ හැකි බව දක්වා තිබෙනවා. යම් කිසි විදියකට බැංකු තැන්පතු තියෙන්න පුළුවන් දෙන්නෙකුට අයිති වෙන ජොයින්ට් හෝල්ඩර්ස්ලා තියෙන්න පුළුවන්. මෙහෙම එකම තැන්පතුකට අයිතිකාරයෝ දෙන්නෙක් ඉන්නවා නම් ඒ දෙන්නටම ප්‍රකාශ නිකුත් කිරීමේ හැකියාව තිබෙනවා. නිකුත් කළ යුතුව තිබෙනවා. යම් කිසි එක්තැනැත්තෙකුගේ ආදායම තක්සේරු කළ හැකි ආදායම ලක්ෂ 18කට වඩා අඩු වෙන ඔහුට ප්‍රකාශය කරන්න පුළුවන්. 18කට වඩා වැඩි වෙන කෙනාට ප්‍රකාශය කිරීමේ හැකියාවක් නැහැ. කෙසේ වෙතත් දෙන්නෙක් ඉන්නවා නම් දෙන්න වෙන වෙනම ප්‍රකාශ නිකුත් කිරීම අවශ්‍ය වෙනවා. අනිකුත් කොන්දේ සම්පූර්ණ කරන්නේ නම් පමණයි. මේ ඔබ නිකුත් කරන ලද ප්‍රකාශය වළංගු වන්නේ එක් වර්ෂයකට පමණයි. ඒ වර්ෂය ඉවර වූ විගස ඔබ ඒ කොන්දේ තවදුරටත් සපුරන්නේ නම් නැවතත් ප්‍රකාශයක් නිකුත් කළ යුතුව තිබෙනවා. මේ ප්‍රකාශය ඔබ බැංකුවට දුන්නට දේශීය දෙපාර්තමේන්තුවට කරන ලද ප්‍රකාශයක් විදිහට තමයි සැලකන්නේ. ඒ නිසා ඔබ ඔවුන්ට ලබා දෙන ප්‍රකාශයේ නිවැරදිතාවය තහවුරු කිරීමට සෑම පියවරක්ම ගත යුතුව තිබෙනවා. වැරදි ඉන්ෆර්මේෂන් එකක් වැරදියට ලබා දීලා තිබෙනවා නම් ඔබ වරදකරුවෙක් වෙන්න පුළුවන්. ඒකත් මතක තබා ගත යුතුම කරුණක්. නවීන තාක්ෂණයේ දියුණුවත් සමගම මේ වෙනකොට තාක්ෂණය දියුණු කරලා තිබෙනවා. දේශාධන දෙපාර්තමේන්තුවට පුළුවන් ඔබ නිකුත් කරන ප්‍රකාශයේ නිවැරදිතාවය චෙක් කරන්න. යම් හේකින් ඔබ ප්‍රකාශ කළා තිබෙනවා නම් ඔබගේ තක්සේරු කළ හැකි ආදායම රුපියල් ලක්ෂ 18කට වඩා අඩුයි කියලා. නමුත් ඔවුන්ගේ වෙරිෆිකේෂන් එකෙන් දේශාධන දෙපාර්තමේන්තුව චෙක් කරනකොට ඔයගොල්ලන්ට වැටහුණොත් යම් කිසි විදිහට ඔබේ ප්‍රකාශය වැරදි කියලා, ඔබගේ ආදායම ලක්ෂ 18කට වඩා වැඩි කියලා, එහෙමනම් ඔබ කුමක් ප්‍රකාශ කරලා තිබ්බත් දේශාධන දෙපාර්තමේන්තුව බැංකුවට නියෝග කර සිටිනවා අදාළ රඳවා ගැනීම බද්ද ඔබගේ පොලි ආදායමෙන් අඩු කරන ලෙස. ඒ නිසා නිවැරදිව ප්‍රකාශය කරන්න වග බලා ගන්න. මේ ප්‍රකාශය මේ කොන්දේසි වලට එකඟ වෙන්නේ නැත්නම් කම්ප්ලයි වෙන්නේ නැත්නම් ඒ ප්‍රකාශය තවදුර වළංගු වෙන එකක් නැහැ. ඉතින් මේ වීඩියෝ කරන බලාපොරොත්තු වුණේ මේ රඳවා ගැනීම බද්ද ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳ බොහෝ දෙනෙකුට තාමත් පැහැදිලිතාවයක් නැති නිසා බොහෝ දෙනෙක් අපගෙන් ඉල්ලීමක් කළා. මේ පිළිබඳ අපිව දැනුවත් කරන ලෙස. ඒ නිසා තමයි අපි මේක කරේ. ඔබට මොකක් හරි ගැටලුවක් තිබෙනවා නම් ඔබ කමෙන්ට් එකක් දාන්න. අපේ channel එක මේ වෙනකොටත් ඔබ subscribe කළා නැත්නම් subscribe කරන්න. අනිත් අයටත් දැනගන්න share කරන්න. නැවතත් මේ වගේම වැදගත් වීඩියෝකින් අපි හමු වෙමු.